සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ඊයේ පණිවිඩයක් මාර්ගයෙන් sannivedana කරන්න දැනගන්න උත්සාහ කරා. අපි සාමාන්‍ය ජීඳා වැඩ කටයුතු කරන ගමන් ඒ කටයුත්තත් ඉගෙන අතරේ ඒකට සති මාත්‍රාවක් යොදලා පුළුවන් නම් නිස්සද්දව පුළුවන් නම් නැවතිලි කරන්න. එදිම කවදාකවත් ඒ වගේ දෙයකට සති මාත්‍රය යෙදුවයි කියලා ඒ කටයුත්ත අවුල් වෙන්නේ නැහැ. එහෙම එකක් නෙවෙයි සතිය කියලා කියන්නේ. නිර්වුල් වීම තමයි සිද්ධ වෙන්නේ. එන්නේ නිශ්ශබ්ද වීම තමයි සිද්ධ වෙන්නේ. එන්නේ නැවතිල්ල වැඩ කරන්න පුළුවන් තමයි ගතිය තමයි වෙන්නේ. ඉතින් එතකොට යාගේ අර දැනීම ශිල්පීය ඥානය නවමු වැඩ අපි කියනවා නිර්මාණශීලීත්වයේ පුදුම වර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් අපි පුංචි කාලේ අහපු කතාවක් මට මතක් වෙනවා. යන්තම් සති මාත්‍රේ වගේ දෙයක් පටන් අරගෙන දිගට කරගෙන යනකොට ඒක ලොකු ව්‍යාපාරයක් අභ්‍යාසයක් ඉගෙන ගැනීමක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක විනෝදයක් විදියට වගේ සති ක්‍රීඩාවක් වගේ දැනගෙන කෙරුවොත් අන්තිමට එයා ඒ විශේෂයට විශේෂඥයෙක් වෙනවා. පාරගූ කෙනෙක් විශේෂ පාරගූ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පුංචි කතාවක් තියෙනවා. දක්ෂ පුංචි දරුවෙක් ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් ගාවට ගිහිලාට පස්සේ මහාචාර්යවරයාට දැල්ලා තියෙනවා මෙයාට මේ ගස් කොළන් වල තියෙන ඒ ඖෂධීය ගුණ බෙහෙත් තවටා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් මෙයාව පුරුදු කරලා තියෙනවා. අපි ඔය දන්න බෙහෙත් පැලෑටි තියෙනවනේ. ඒ එක බෙහෙත් පැලෑටි අරගෙන මෙයාට කිව්වලු හදාරන්න කියලා. මේ පැලේ මල් වල මේ ගුණේ තියෙනවා. කොළ වල මේ ගුණේ තියෙනවා. පොත්තේ මේ ගුණේ තියෙනවා. මුල් වල මේ ගුණේ තියෙනවා. ඇට වල මේ ගුණේ තියෙනවායි කියලා ඒ ගහක පංචාංගයම අරගෙන හදාරන්නේ. ඉතින් මෙයා බොහෝම උනන්දුවෙන් ලෝකේ ප්‍රසිද්ධ ඒ ඖෂධ පැල වල තියෙන කොළ, මල්, පොතු, මුල්, ඇට ආදි වශයෙන් දේවල් හදාරමින් යනකොට ඒ ඖෂධ පැල නොවුනට අනෙකුත් පැල જાති තියෙනවා. ඒ වගේ යම් කොටස් වල යම් වෙලාවල වල ඖෂධ ගුණ තියෙනවා. ඉතින් ඕනෑම ඖෂධ පැලයක මල හරි, කොළේ හරි, මුල හරි ගන්න වෙලාවේ හැටියට ඒකේ ඖෂධ ගුණ වෙනස් වෙනවා. ඉතින් ඒක නෙලා ගන්න ඕනේ ඒ හරියට වෙලාවට තමයි. ඒක ඉතින් පැරළු දාන්නවා. නමුත් ඉස්සෙල්ලා මේ ඖෂධ පැල නිම කරලා ඊට පස්සේ අනිකුත් පැලවලත් මේ වෙලාවට මෙහෙම ගත්තොත් මේකේ මේ ගුණේ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සිංහල වේදකමේ මේක වාතයට හොඳයි, මේක පිත්තට හොඳයි, මේක දෙමට හොඳයි කියන්නේ එක ගුණ තියෙනවනේ. ඉතින් අන්තිමට ඒක උගන්නලා පුළුවන් තරම් උගන්වලු ගුරුවරයා මේ පුංචි ආයුර්වේද කියලානේ මේකට කියන්නේ. සාක ගුණ ඉගෙන ගන්න ශිෂ්‍යයාට. ඉගෙනලා දැන් මෙයාව දැන් මේ විෂය හමාර කරලා ඉගෙනීම හමාර කරනකොට ඒ ගුරුනාංශේ මහාචාර්යතුමා කිව්වලු දැන් කැලේට ගිහිල්ලා බෙහෙතකට ගන්න නැති පැලයක් මොනවාරි තියෙනවනම් හොයාගෙන එන්න කියලා. ඉතින් මෙයා හිතාගත්තලු දැන් මෙයා දන්නේ නැතුව ආපු කෙනානේ කොයි ගහේ මොන බෙහෙත තියෙනවද කියලා දන්නේ නැති ආපු එකනා දැන් අවුරුදු ගාණක් පුහුණු කරලා යනවා බෙහෙතට ගන්නේ නැති ගහක් තියෙනවද කියලා බලන්න. ඉතින් හිතාගත්තලු බොහොම ඉක්මනට මේක කරලා ඒ වගේ බෙහෙතට ගන්න නැති පැලයක් ගෙනලා ගුරුවරයාට දීලා සතුටු කරන්න පුළුවන් වෙයි. නමුත් මම දවස් 7ක් ඇවිද්දලු කැලේ. දවස් 7ම ඇවිදලත් ඇවිල්ලා කවලු එකම පැලයක්වත් නැහැ. බෙහෙතට ගන්න නැති, ඖෂධ ගුණයක් නැති මොනම පැලයක්වත් නැහැ කියලා. ඉතින් අපස්සේ රාජකීය වෛද්‍යවරයෙක් බවටපත් වුණා. බෞද්ධ පොත්පත් වල ජීවක කියන නමින් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා පටන් ගන්නකොට හොඳම ඖෂධ පැලෙන් ඒකේ කොළ, ඒකේ මල්, ඒකේ මුල්, ඒකේ පොතු, ඒකේ ඇට කියලා පටන් අරගත්තට අන්තිමට බලන්න යනකොට ඒක බොහොම රසවත්ව කරනවා නම් බෙහෙත් ගන්න නැති දෙයක් නැහැ. ඉතින් වගේ අපි මේ සති මාත්‍රාව කියලා දෙනවා. සති මාත්‍රාව කියන්නේ මේකයි. මෙන්න මේ සති මාත්‍රය ඉඳගෙන ඉන්නකොට වැටෙන්නේ මෙහෙමයි. ඉතින් ඉඳගෙන ඉන්න බෑනේ පොඩි අයට. සතිමත් දරුවාට. ඒ නිසා අපි ඇවිදින ගමන් කරන්නේ මෙහෙමයි. ඉතින් මේ දෙක තමයි සාමාන්‍යයෙන් සතිය පිටුම සඳහා ගන්න ප්‍රධානම ක්‍රමවේද දෙක. හරියට බෙහෙත් පැල ඉවර වුණා වගේ.
ඊට පස්සේ කියනවා ඒ උනට එහෙම කරන්නේ නැති උනාට මේ එදිනදා වැඩ කරන ගමන් වෙන වැඩක් කරන ගමන් නැවතිල්ල සතියෙන් මේ කරන්න පුරුදු වෙන්න කිව්වා. ඔන්න අපි අර ඊයේ කතා කරා වගේ අසත්‍යමත් පිරිසක් එක්ක කරන්න බෑයි කියන වැඩක් කරන ගමන් නිකන් හිත දාලා බලනවා. මට මේක දැනගන්න බැරිද කියලා. මම ඉන්නේ මේ ඉරියව්වේ. මම කරන්නේ මේකයි. මට දැන් තියෙන තරහක්, මට දැන් තියෙන ආසාවක්, මට දැන් තියෙන කම්මැලිකමක් ආදී වශයෙන් නැත්නම් හිතේ ලොකු උනන්දුවක්, එහෙම නැත්නම් ලොකු ශ්‍රද්ධාවක් ආදී වශයෙන් මේක දැනගන්න ගියාට පස්සේ පේනවා අර ඉඳගෙන කරන එක විදිමින් කරන දෙක කෝක වෙතත් හැම වෙලාවෙම මොන හරි ගන්න දෙයක් තියෙනවා. එතකොට යා පටන් කරගෙන යනකොට දවසක එනවා දවසේ අහවල් දේ සතිය කඩන දෙයක්. ඒ වෙලාවේදී නම් මට සතිය පිටවන්න බෑ කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා අර ආධුනිකයර තමයි අපි අර හොඳ පහසු වාතාවරණය සකස් කරලා දිලිමින් අඳුල්ලා දෙන්නේ. අන්තිමට හැම වැඩක්ම සති ක්‍රීඩාවක්. කරන කියන ඕනම දෙයක සති ක්‍රීඩාවක් බාටපත් කරගන්න පුළුවන්. ඒක ප්‍රසන්න මනසකින් කරනවා. කරදරයක් වශයෙන් කරන්න ගියාම තමයි පන්ති කාමරේ ඉගෙන ගන්න ගියාම ඔන්න ටීචර්ත් එක්ක සතුටු නැහැ. විෂයත් එක්ක සතුටු නැහැ. අරකට කැමති මේකට කැමති නැහැ කියලා කියනවා. දැන් ඊටත් වැඩිය අමාරුයි නේ මේ දුරස්ත ක්‍රමයට කරන්න ගියාම. අර තරම්වත් ළමයෙකුට අමාරුයි නේ. ඒකට වැඩි වෙලාවක් ගත කරන්න. නමුත් අර සතියෙන් වැඩ කරන්න ගියාම එහෙම කම්මැලිකම් තිබුණට ඒක සතුටක් බාටපත් කරගන්න හැටි. එතන ප්‍රසන්න මනසකින් ප්‍රමෝදකේ කරන හැටි යාට උත්සාහ කරන්න හිතෙනවා. උත්සාහ කරන්නේ බොහොම සුළු පිරිසක් එක මම දන්නවා. නමුත් උත්සාහ කරොත් යාට පේනවා මේ හැම අමිහිරි වැඩකම ගන්න තියෙන හරපද්ධතියක් තියෙනවා. තේරුම් ඇති දෙයක් තියෙනවා. තාම ආසාවෙන් කරන දේ වුණත් සතියෙන් කෙරුවොත් එතනදී උනා සතිය පිටවන්න පුළුවන් බව තේරෙනවා. ඉතින් මේ ටික පුරුදු කරගත්තොත් ළමෙක් අර රාජකීය වෛද්‍යවරයෙක් වුණා වගේ ජීවක ඕනම කෙනෙකුට Taman තුල තියෙන මේ පුණ්‍ය ශක්තිය, Taman තුල තියෙන මේ භව සම්පත්තිය හැකියාවල් දිනු කර ගන්න පුළුවන්. ඒක ටීචර්ට විතරක්ම කරන්න බෑ. ඒක ගුරුවරයාට විතරක්ම කරන්නත් බෑ. දෙමව්පියන් විතරක් කරන්න බෑ. මේ සතිපාසලෙන් කියන මේවා කිව්වට හරියන්නේත් නෑ. ඔක්කොම එකතු වෙන්න ඕන. එකතු වෙනකොට ඇති වෙන මේ මනසේ පිබිදීම තමයි මේ හැම දෙයකම අපි උත්සාහ කරවන්නේ. උත්සාහ කරපු කෙනා විතරයි ජය ගන්න. සියලු දෙනාටම ජය වේවා කියලා අද පණිවිඩය නතර කරනවා. සුබ දවසක් වේවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.